අපි ආයේ එන්න මේ ගෝයන් ඔක්කොම කාලා දින්නේ. ඒක මේ ගෝයන් ගිහින් වැඩක් නැහැ. වීදෙන්නේ නැහැ ආයේ අපට තියෙන මාම එඩි කියන්න පෙන්න කියන්නේ දැන් මේ ගෝයන් ගහක ආයි මොනවක් කරන්නේ නැහැ දැන් මෙතන මේ නොකාපු ගෝයන් ගහ මේ කාපු නැති ගෝයන් ගහයි මේ කාලා තියෙන ගෝයන් ගහේ මේ බලන්න ඉතින් මේක මොනවද තියෙන්නේ දැන් මේ ගෝයන් ගහ දැන් මේ මාසෙකමාරක් වෙන ගෝයම ඉතින් පාගලා එක සැරයක් නෙමෙයිනේ මේ පාරේ කී සැරයක් ගිහිල්ලාද මේ සතා එක වතාවක් නෙමෙයිනේ මේ යාගෙන පාර මේකම තමයි මෙයා ගමන් කරලා යන්නේ. ඉතින් වෙනකොට අපි මොනවද මාත්‍යව දරුවන්ට කන්න තියෙන දේවල් මේ ජීවත් වෙන්න ඕන අපි මේ ගොවිතැනක් පතක් කරගෙන. ඒ දේ කරගන්නද අපිට ශක්තිය ධෛර්යය නැති කරනවා මේ වන සත්තු ඇවිල්ලා. ඒ කියන්නේ වනාලියා ගහන්නේ. බලන්න මහත්තයා මේ පොල් ගහ. අද වෙනකොට මේ පොල් ගහට වයස කොච්චරද? මගේ අම්මා තාත්තා හිටපු පොල් ගස් මේ. එතකොට දරුවන්ට නේද මේව හදලා තියෙන්නේ. දැන් අද දරුවන්ට ඒවා භුක්ති විඳින්න දෙයක් නැහැ. මේ ගොවිතැනක් පතක් කරගෙන තමයි ජීවත් වෙන්නේ අපි. කාර බලන්න තේ වර විනාශ කරලා තියෙන හැම තැනම විනාශ කරලා තියෙනවා. එතකොට අපි වනජීවි අමාත්‍යාංශයට සියලුම මේ කෘෂිකර්ම කමිටුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට මම නියෝජනය කරනවා. ඒගොල්ලන්ට ගිහින් කියනවා මේ දුක් ගැනවිල් හැමදාම. ඒ කිව්වට එකකින්වත් අපට සහනයක් නැහැ. දැන් මේ අලිවැට සකස් කරගෙන යන අතරතුර මේ ගල්වල වලින් ඒවත් නඩත්තු කරගන්න දෙන්නේ නැහැ අපට ඒ නිශ්චයාකාරව කටයුතු කරගන්න දෙන්නේ. හැබැයි රජයේ ආයතන තිබුණා කියලා ඒවෙන් කිසිම පිළිසරණ මේ ගොවින්ට නැහැ. අවසාන මොහොතේ තමයි මම මේ ඔබතුමාලා ගැඳවලා ඔබතුමාලාට මේ සියසින් මේව දකින්න සලස්වලා රටට ලෝකයට මේව පෙන්වන්න මහත්තයෝ. පෙන්නලා මේ වෙන විනාශ නවත්තන්න කියන ඉසස් නිලධාරීන්ට මැති ඇමතිවරුන්ට මේව පෙන්වන්න. පෙන්නලා ඉවරලා මේ වෙන විනාශ නවත්තන්න කියන්නේ. නැත්තම් මේ පුංචි දරුවෝ අරගෙන මේ රාත්‍රියේ මේ අමතර පන්ති වල දරුවෝ එක්කයි යනවා. වයසක අය තමයි ගෙවල් වල ඉන්නේ. මේ ඇයට යම් දෙයක් වුණාට පස්සේ අපි කෑ ගහලා දුක් කියලා කිය වැඩක් නැහැ. ඒවා වෙන්නේ ඉස්සෙල්ලා රජයේ මැදිහත් වීම ගන්න කියන්න මේවට මේ අරගෙන ඉවිල්ලා මේ දුක් ගැනවිලි අපි මේ ඔබතුමාලා ගෙනල්ලා කතා කරන්නේ ඇයි? මේ බත් අපිට කන්න තියෙන දෙයියෝ මේවන් තමයි අපි ජීවත් වෙන්නේ. හරි දුකයි කනගාටුයි කියන්නේ ඔබතුමාලට. මේ අපි දුක් විඳින්නේ මේ බත්පත කන්න. ඉතින් මේ බත්පත කන්න නැත්නම් අපි ජීවත් වෙන්නේ කොහොමද? මේ පුංචි දරුවා රැකගන්නේ කොහොමද අපි? දරුවා බඩගින්නේ කෑ ගහනකොට අපි මොනවද දෙන්නේ? ඒ හින්දා මුළු මහත්යෝ මේවට අපිට විසඳුම් ලබා දෙන්න. මේ කාටවත් බලහත්කාරකම් කරනවත් නැත්නම් අනුශය බලපෑම් කරනවත් නෙමෙයි. මේ අලිවට සකස් කරගන්න අපට රජයේ මැදිහත් වීම ගන්න කියන්න මේ ගොවියෝ ආරක්ෂා කරන්න කියන්න ගොවීන්ට ගොවියන්ගේ පවුල් වලට මේ භවභෝග සම්පත් අපට ලබා මේවා රැකගන්න අපිට සියල්ල කටයුතු කරලා දෙන්න ඔබතුමාලා මේවා ඉස්සරහට ගෙන යන්න මැති ඇමතුරුන්ට කියන්න ඒ කියලා රාජ්‍ය පරිපාලනයට මේවා පෙන්වන්න මාධ්‍ය තුලින් ඔබතුමාලා මේවා පෙන්වන්න මේ බලන්න මහත්ව කරලා තියෙන විනාශ මේක අර දැන් টয়ලට් එකට යන්න විදිහක් නැහැ টয়ලට් වල විනාශ කරලා එතකොට ඒවා විනාශයි මේ ගස් කොළන් විනාශයි මග දෙපස කිසිම තැනකින් යන්න විදිහක් නැහැ රාත්‍රී 8න් පස්සේ මේ අලියා කොතන ඉන්නවද කියන්නේ නැහැ පුංචි සද්දයක් ඇහුණා නම් එයා හැංගුණා ඒ හැංගිලා තමයි යා බලාගෙන ඉන්නේ ඊට පස්සේ අපි ඔතනින් යනවා මේ දරුවෝ යනවා කවුරු එළියට බහිනවද දන්නේ නැහැ මේ අවස්ථාව වෙනකොට මොනවා හරි දෙයක් වෙන්න මේ ඊයේ පෙරේද මේ එහා පැත්ත ගෙදර බණ ගෙදරක් තිබුණා රාත්‍රී 11යි බණ ගෙදර වෙලාවේ මේ ගෙදෙන්නේ පාර දිග යනකොට අලියා එතන ඔයගොල්ලෝ කෑ ගහගෙන දිවා අලියා යනවා කියලා ඒතර බලනකොට අර එහා ගෙදර වත්තර පැනලා විරලා ඔය හැංගිලා ඉන්නවා ඉතින් ඒ වගේ දෙයක් වුණාට පස්සේ අපි විනාශයක් වුණාට පස්සේ අපි කතා කරලා වැඩක් නැහැ බුදු මහත්වෝ මේ මෙව ආරක්ෂා කරලා දෙන්න කියන ඉල්ලීම තමයි කියන්නේ මේ වනසත්තු වනාලේ සත්තු ඉන්නත් ඕන මිනිස්සු ජීවත් වෙන්නත් ඕන සත්තුන්ට කැලේ තියෙනවා හැබැයි දැන් අත කැලේ සත්තුන්ට ඉන්න විදිහක් නැහැ මොකද මේ ගල් වල සද්ද රෑ 6 වෙනකන් හන්දෑවේ 6 වෙනකන් සද්දයි
ඊට පස්සේ බ්‍රේකර් ගහනවා ඒගොල්ලෝ රැයට 9 වෙනකම්. මෙව නවත්තන්න. මෙවට තියෙනවා අමාත්‍යංශ 8ක්. වනජීවි අමාත්‍යංශ තියෙනවා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවක් කියලා තියෙනවා, පතල්හා භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවක් කියලා තියෙනවා. හැබැයි මේ නිලධාරි ඔක්කොම සාක්කුවට මොනවා හරි දාගෙන මේගොල්ලෝ එනකොට කුටි පිටින් දෙනවා. ඒව අරගෙන අපේ ගොවිතැන් පාලු කරපල්ලා, අපේ ගල්වලවල් අපි රකින්න, අපේ යකඩ ගොඩවල් අපි රකින්න. ඒ මැත්තේ තමයි ඉන්නේ ඒගොල්ලෝ. නමුත් මේ ගම ගැනවත්, රට ගැනවත්, ජාතියක් ගැනවත්, තමන්ගේ දෙමව්පිය සහෝදරයෝ මේ කිසිම දෙයක් ගැන, මේ ගහ කොළක් ගැන හිතන්නේ නැහැ. නමුත් මේ අද මේ දරුවට මේ ගහෙන් පොල් ගෙඩියක් ගන්න තියෙනවද? නැහැ. ඇයි මේ ගැනවිලි අපි කාටද කියන්නේ? මෙන්න මේවට විසඳුම් ලබා දෙන්න කරන ඉල්ලීම තමයි මම මේ කරන්නේ. මේ සමස්ත කාන්තලේ ව්‍යාපාරයේ වෙන්ඩාසන් පර ජෙන්දාසේ ප්‍රදේශයේ සියලුම ගොවි ජනතාව වෙනුවෙන් කොනවා හරි කරලා අපිට මේ අලිවට සකස් කරලා දෙන්න කියන ඉල්ලීම තමයි මම මේ අවස්ථාවේ ඔබතුමාලගෙන් බෑගෑපැත්ව කාරුණිකව සියලුම රාජ්‍ය නිලධාරීන්ට මේවා කියලා රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීම අරගෙන මේ දේ කරලා දෙන්න අපිට. ඒ ඉල්ලීම තමයි මම ඔබතුමාලගෙන් කරන්නේ.